අයිබෝවන් අයුබෝවන් ආදරණීය මගේ ආදරණීය දෙමව්පියන්ට මට හිතුණා අද දවසේමත් මට උදේ ඉඳන් ක්ලාස් තියෙනවා. ඉතින් අද දවසේ මට හිතුණා කතා කරන්නම ඕන තැනක් කියලා. ඉතින් අද දවසේදී මට හිතුණා හැමෝම මට උත්තර දෙන්න එපා එපා කියද්දී මට හිතෙනවා මගේ හිතට අවංකවම මම කතා කරොත් ඒක තමයි වඩාත්ම හොඳ කියලා. ඉතින් මේ වෙලාවේ සහභාගී වෙලා ඉන්න ආදරණීය මට ආදරය කරන හැමදෙනාවත් මාත් එක්ක මාව බාගෙට දැනගෙන මං ගැන නරකට හිතාගෙන ඉන්න හැමදෙනාවත් ආදරෙන් පිළිගන්නවා. සමහර විට නරකට කතා කරන කෙනෙක් ඉන්නවා නම් මගේ දරුවෝ බලන් ඉන්නවා. ඒ පුතාලට නේද? පුතාලා පව් පුතාලට තේරෙන්නේ නැහැ. මම ලොකු බබාලට කතා කරන්නේ මතක් කරනවා බලාගෙන ඉන්නවා නම් සමහර විට ඔබ මා ගැන බාගෙට දන්න නිසා මම මේ කතා කරන්නේ අනිත් අයට මගේ ආදරය මට ආදරය කරන මාව දන්න අයට නොවේ අනිත් අයත් බලන් ඉන්න බව මම දන්නවා අන්න ඒ නිසාමයි ලයිව් ඇවිල්ලාම කතා කරේ මට මොකද කිසිදු හිතට බයක් දැනෙන්නේ නැහැ මොකද හදවතට අවංකවම මම කරන හැමදේම මගේ හිතට දැනෙන්න මගේ හිතට සැනසීමක් ලැබෙන දේවල් විතරක් කාටවත් ගින්දර දෙන දෙයක් මං කරන්නේ නැති නිසා මගේ දුවට තව කෙනෙක් දුක් කරලා බත් කටක් ගෙනලා දීපු නැති අම්මෙක් නිසා හරි ආඩම්බරෙන් මට හැම දෙයකටම උත්තර දෙන්න පුළුවන්කම තියෙන නිසා සතියක් ඉන්න ටීචර් සතියක් දෙන්න සතියක් ගිහිල්ලා ලයිව් යන්න කියලා කියද්දි මේ මගේ තනි කැමැත්තට චානු සර්ට බල කරලා මං කතා කරන්න ආවේ හේතුව මං හිතනවා මේ හැමදේම මම තේරුම් ගත් කරොත් අයහපතින් මුදල් හම්බ කරන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා තේරුම් ගනි. තව දුරටත් මං ගැන වැරදව තේරුම් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට තේරුම් ගන්න හැකියාව ලැබෙයි කියලා හිතමු නිසායි මේ විදිහට ලයිව් ඇවිල්ලා කතා කරන්න හිතුවේ. ඉතින් සුදු මැණිකලා ටික බලන් ඉන්නා ටීචර් ටිකක් ලොකු කතා කියන්න යන්නේ මගේ පේජ් එකේ නම් ඉන්නේ අහිංසක මගේ චූටි දරුවෝ මං එනවා කිව්ව ගමන් මගේ බලාගෙන ඉන්න මගේ රත්තරන්ල නේද ටීචර් කතා කරනකන් එහාට යමු දැන් කතා කරන්නේ ලොකු බබාලාට හොඳේ ප්‍රොමිස් වෙනවා ටීචර් දන්නේ නැහැ යහපත විසින් යහපත ආරක්ෂා කරනවා කියලා මං හැමදාමත් කියනවා ඒ නිසා මං ඒක විශ්වාස කරනවා පටන් ගන්නම් මම මෙන්න මේ විදිහට ශිෂ්‍යත්ව විභාගය එහෙම නැත්නම් ගුරු වෘත්තිය මම අවුරුදු 23ක කාලයක් ගුරු වෘත්තියේ නියැලෙනවා අවුරුදු ගාණක් අවුරුදු 10ක් විතරම මම 10කට ආසන්න ප්‍රමාණයක් මම නොමිලේ පන්ති කරන්නේ මම 10 වසරේ ඉඳන්ම ගමේ දරුවන්ට සියලු දෙනාටම ගමේ හැම දෙනාටම මගේ ගමක් සාක්ෂිදාරයි වැරල්ලවත්ත කිඹුලාපිටිය මගේ ගම මම බය නැතුව කියන්නේ ඒකයි මම ඒගොල්ලොන්ට මට පුළුවන් විදිහට ක්ලාස් කරා මට දන්න මගේ දැනුම අනුව මම ක්ලාස් කරා ඊට පස්සේ මම රැකියාවක් විදිහට ගුරු වෘත්තියට නියැලිලා දැනට අවුරුදු 15ක් අවසන්. අවුරුදු 15ක් අවසන්. මටම කියලා ආයතන හතරක් තිබුණා. ඒ අතරින් ප්‍රධානම ආයතනය නෑනස් අධ්‍යාපන ආයතනය. ඉතින් මං දන්නේ නෑ මං උගන්වන්න හරි ආසයි. මගේ පොඩි කාලේ පළවෙනි සෙල්ලම උනේත් ගුරුවරියක් විදියට මම ආදරය කරා ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ගුරුවරුන්ට මගේ ගුරුවරු සාක්ෂිදාරයි මගේ ගුරුවරු බලාගෙන ඇති මම ඔවුන්ගේ ආදරණීය ශිෂ්‍යාවක් ඉගෙන ගන්න කාලේ එතකොට එයාලව දැක්කලා මට ආස වුණා ගුරුවරියක් වෙන්න. මට ආස හිතුනේ චරිත හරි ලස්සන චරිත මට හම්බුණු නිසා මගේ පාසල් කාලේ. කෙසේ හෝ වේවා මගේ වාසනාවකට මට බයයි එහෙම කියන්නත් දැන් පිළිමත හදලානේ. මගේ පිනකට මට ගුරු වෘත්තියේ නියැලෙන්න හැකියාව ලැබුණා. ඉතින් ගුරු වෘත්තියේ නියැලුණු මම අපිට එනවා කොවිඩ් වෛරසය ආවට පස්සේ අපි හැමෝම එක තැන වෙන ඉතින් ඔන්ලයින් වලින් අපිට දිගටම අපිට මං ප්‍රදේශයක විතරක් උගන්වු ගන්න හිටියේ. එතකොට මේ ප්‍රදේශයේ උගන්වු ගන්න හිටපු ගුරුවරිය ලංකාවටම උගන්වන්න අවස්ථාවක් වුණා Zoom ඔස්සේ ඔන්ලයින් තාක්ෂණය ප්‍රචලිත වීම. ඒ නිසාම ඔන්ලයින් තාක්ෂණයෙන් එදා දවසේදී එදා අපි මම පටන් ගත්ත අවුරුදු මමයි 80කින් පටන් ගත්තේ. ඊට පස්සේ මට මතකයි චානක සම හරිනම් 2020 මැයි මාසෙද මැයි වෙසක් පුර 15ක පොය දවසේදී පළමු ළමුන් 5000 සම්මන්ත්‍රණය මම කරනවා ශැනි.
එතකොට එදා මට හරි වැදගත් දවසක්. එදා ඒ පටන් ගත්තට පස්සේ මං හිතන්නේ ඊට පස්සේ දිගටම ශීඝ්‍රයෙන් මගේ ඉගැන්නුම් රටාවට දරුවෝ ආස කරපු නිසාම මගේ ඉගැන්නුම් රටාව දරුවන්ට තේරුම් යන නිසාම වෙන්න ඇති. දෙමව්පියොත් මට ආදරය කරන්න ගත්තා, මාව වර්ණනා කරන්න ගත්තා. ඉතින් ඒක ලොකු ශක්තියක් වුණා. මම කොහොමද හරි ආසාවෙන් මගේ රස්සාව කරන්නේ. මම ගුරු වෘත්තිය නියැලෙන්නේ. හැම කෙනාම කරන්නේ රස්සාවක්. අපි හැමෝම පවුලක් නඩත්තු කරන්නේ අපි රස්සාවක් කරලා. එහෙම නොවෙනවා නම් අනිවාර්යයෙන්ම හුරෙක් ඉන්න ඉපැයි. නේද? ඒ නිසා හැම කෙනාම කරන්නේ වෘත්තියක්. ඉතින් මගේ වෘත්තිය මම හරිම සතුටින් සැහැල්ලුවෙන් සැනසීමෙන් කරන්නේ. ඉතින් ඒ කරන අතරවාරේ මම පොඩි දරුවන්ට හරි ආදරේ. ඒක මගේ ඇඟෙන්ම එන එකක්. ඒක මන් දන්නේ මම නිලියක් නෙවෙයිනේ. නිලිය සමහරට ඒකත් හැමතිස්සෙම නිලියෙක්ට උනත් කන්ටිනියු කරගෙන යන්න බෑ නේද චනුස? මෙතන ආදරේ මට මම පොඩි උන්ට කොහොමද මට කවදාවත් කේන්තියෙන් නැති එකම කට්ටිය තමයි මගේ පොඩි දරුවෝ. මට මොනම දේ වුණා. කේන්තියක් එන්නේ නැති කිරිසප්පියොත් එක්ක. ඉතින් ඔන්ලයින් වලින් මට දරුවන් විශාල ප්‍රමාණයක් අද වෙනකොට ෆ්‍රී කාඩුත් සමගින් අතිවිශාල ෆ්‍රී කාඩ් අපි දෙනවා. ඒ දීපු දරුවෝ සමග 2 3 4 5 ශ්‍රේණි වලින් ලක්ෂ 2මාරක් ආසන්න දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා. මම දැක්ක ඒකත් එක්කම දාලා තිබුණා පාස් වෙච්ච 8035ත් එක්ක කතා කරලා. ඉතින් මම දන්නේ නැහැ එහෙම කතා කරන අය ශිෂ්‍යත්ව විභාගෙට කී දෙනෙක් ලියනවද කියලා දන්නවද කියලා. හේතුව ඒ ලියන ප්‍රමාණයෙන් ඒ හැමෝම දරුවෙක්ම දක්ෂයි. හොඳේ හැම දරුවෙක්ම දක්ෂයි. ඒගොල්ලන්ගෙන් ප්‍රතිශතයක් පොඩි ප්‍රමාණයක් තමයි එදා දවසේදී කඩින් ලකුණු පහු කරන්නේ. ඒ වෙලාවේදී දරුවාගේ මානසික මට්ටම ඒ දරුවාට ඒ වෙලාවට දැනෙන හැඟීම බය ඔය ඔක්කොම බලපානවා. දක්ෂතාවය විතරක් නෙවෙයි. ඉතින් මම උගන්වද්දි ඒ ශක්තියත් උන්ට නිතරම බෙදන්න උත්සාහ කරනවා. සහ මම හැමතිස්සෙම කියන දෙයක් මම අම්මට තාත්තට සලකන දරුවෙක් දුවෙක්. ඉතින් ඒ නිසා මම දන්නවා මගේ තාත්තා අම්මගේ ආශිර්වාදය මං ගාව හැමතිස්සෙම තියෙනවා. ඒ නිසා මම පුතාලට මම කියන කොළ කෑලි විසි කරන්න එපා කියන ටීචර්, ප්ලාස්ටික් පොලිතින් අඩුවෙන් පාවිච්චි කරන්න කියන ටීචර් පාවිච්චි කර කර දරුවන්ට කියන්නේ නැහැ. ඒ ඔක්කොම ටික මම සම්පූර්ණයෙන්ම මගේ ජීවිතේ මම උගන්වන දේවල් මම සම්පූර්ණයෙන්ම ඒ විදිහටම කරනවා. මොකද එහෙම කරොත් නේ මම මගේ විෂයේ ඉන්නේ. මම නිතරම විෂය ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මම අඬන්නේ අද හොඳේ. මොකද අඬන්න ඕනේ නෑනේ චානෝක සර් නේ මට දැන් හුරුයි. හේතුව 2020 වෙසක් මාසේ දවසක් පුර 15 පොය දවසේ පළමු පන්දහෙන් පස්සේ අති විශාල ආදරයක් ලැබෙනවත් එක්ක මට රට වටේම තරඟකාරීන් විශාල ප්‍රමාණයක් කමෙන්ට්ස් දාලා සමා උසාවි ගෙන්නලා තියෙනවා, මාව පොලිසිය ගෙන්නලා තියෙනවා, මට ගොඩාක් කරදර කරලා තියෙනවා. මාස 6-7 මම බඩගින්න ඉඳලා තියෙනවා. මේ කෑවට බඩට වදින්නේ නැහැ. බලහෙන් මගේ තාත්තා එහෙම නැත්නම් මගේ මහත්තයා මට කවන්න එච්චර දුක් දුන්නා. මං එන එක වැළැක්වුවා, මට ගල් ගැහුවා, මට අපහාස කරා. හැමතැනම මම ඒ දේවල් මම හොඳට දන්නා. මට අපහාස කරන්න බැරි ගැහණියක් විදිහට මම හැමතැනම මගේ මහත්තයාත් එක්ක යන නිසා. නැත්තම් ඒ පැත්තට මේ විදි මොන හරි කියලා. මොකද මම ලස්සනට අඳින පළඳින නිසා. ඒ නිසා ඒ පැත්තට මොන හරි දෙයක් කියලා හැබැයි ඒක කියන්න බෑ. මගේ රත්තරන් මහත්තයා මාත් එක්ක හැමතිස්සෙම යන හැමතැනම ඉන්න නිසා. මගේ චරිතයට ඇඟිල්ලක් දික් කරගන්න තාම බැරි වෙලා තියෙනවා. නැත්තම් views ගන්න, නැත්තම් reach එක up කරගන්න. ඒ වගේ පැතිරුණා ගැණු ළමෙක්ට නැත්තම් ගැණු කෙනෙක්ට අපහාස කරන්න සමහර හිත් නපුරු හිත් කිව්වොත් මං හරි ශැනීනේ. හොඳ හිත් එහෙම කරන්නේ නැහනේ. නපුරු හිත් උත්සාහ කරන වෙන වෙන චරිත වලට මම දැකලා තියෙනවා. පුරුද්දක් විදියට මම පොඩි කාලේ තාත්තා එක්ක ගමන් ගියේ. දැන් යන්නේ මගේ මහත්තයාත් එක්ක. ඒ නිසා එතනින් නම් මාව අල්ලගන්න කොහොමවත්ම බෑ. ඉතින් ඊට පස්සේ මම කතාවට ආවොත් ටක් 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 ගාලා කියමුනේ. නැත්නම් මම පොයින්ට් අවුට් කරන් ඇයි තියෙන ඔක්කොටම මම කියන් යන්න කොහොම හරි වේවා. ඊට පස්සේ ළමයි මට ලයිව් මේ මෙතන ස්ක්‍රීන් ගොඩක් තියෙනවා. ඒ ස්ක්‍රීන් වලින් මම ගද්දි කුක්කු ඇස් මට පේන්න ගන්නවා මගේ ළඟට. දැන් අපි විසිකල් ඉන්නවා නම් පේන්නේ ඔහොම. දැන් මට පේන්නේ මෙහෙම. හැම කෙනාම මට පේනවා. ඉතින් හැම දරුවෙක්ම මට දැනෙනවා සහ දෙමව්පියෝ මගේ ඉන්නවා. මගේ දරුවා මට දරුවන්ට ආදරයට බොරු කරන්න බෑ. එයාලට ආදරේ දැනෙනවා. මට මගේ දරුවන්ට මට ආදරේ වෙන්න මාව බදා ගන්න කියන්නේ නෑ. මගේ දරුවෝ මට ආදරෙයි. මං එනවා බලන් ඉන්නවා. නේද? අද අඬන්නේ නෑ මම. අද අඬන්නෙම නෑ මම. මගේ දරුවෝ මට ආදරය කරන්නේ මං අර කියනවනේ මං පින්කාරයි කියලා. මට ඒ වචනේ කියන්නත් දැන් බයයි. මොකද මගේ නමින් පිළිමත් හදලා. ඒ නිසා ඒවට අපි මං හිතන චානකස මොන හරි කරමු නේද? ඒ වගේ තැන්වලට මොකද නරක මාමලාට පුතේ අපි වරදක් කරලා පුංචි හරි දඬුවමක් ආවේ නැත්නම් ඒ වැරද්ද දිගටම කරනවා. ඒ නිසා නේද? මම පිළිමයක් හදන්න තරම් එහෙම ඒ වගේ නේද? ඒක හරි නරක සිතුවිලි.
ගාථාවකුත් දාලා මම ඒ ඔක්කොම පෙන්නන්නම් දැන්. එතකොට දරුවන්ට ආදරය කළා මේ දරුවන්ට ඉලක්කයක් තියෙන්න ඕන. මොකද ශිෂ්‍යත්ව විභාගයේ මේ වෙන ලෝකෙක තියෙන දේවල් ප්‍රශ්න වලට අහන්නේ නැහැ. ඉස්කෝලේ ඉගෙන ගන්න විෂය නිර්දේශයෙන් තමයි අහන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රේ. පළවෙනි පත්‍රයේ එන්නේ අර දරුවෙක්ට හොඳ ලස්සන බුද්ධි පරීක්ෂණ ගැටලු. ඒ කියන්නේ හොඳට නිකම්ම පොතේ දැනුම විතරක් තිබෙන්නේ නෙමෙයි. හොඳට ප්‍රශ්නයක් ආවත් ජීවිතේ තර්කානුකූලව විසඳගන්න. මේ දැන් මට ඇවිල්ලා තියෙන මේ දේවල් වලට මටත් ඒ හැකියාව වෙන්න ඇති. මාත් ඒ සූදානම් වෙච්ච දේ පන්නරයක් වෙලා ඇති. තර්කන හැකියාව. ඒ හැකියාව දිනු කර ලස්සන ප්‍රශ්න පත්‍ර දෙකක් දෙන්න. ඉතින් ඉලක්කයක් නැති ගමනක් හරි බෝරින්නේ. හරි කම්මැලි. ළමෙක්ට ඉලක්කයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ආසාවෙන් යන්නේ. ඉතින් මගේ අහිංසකින්ට මං කිව්වා හැමදාම මං ඔයාලගේ ගෙදරට එනවානේ. ගෙදරට එනවා මම ස්ක්‍රීන් එකේනේ දකින්නේ නේ. ස්ක්‍රීන් එකේ දකින්න මගේ පුතාලා ආසයි මාව සජීවීව දකින්න. මං දුන්නා. පුතේ මාව දකින්න ඕන නම් ඔයා හොඳට වැඩ කරන්න. සමහර වෙලාවට දඟෙක් වුණත් නැවතුණා. මගේ ක්ලාස් එකේ ඒ වෙලාවට වෙන වැඩ නොකර. ඒක මං හිතන්නේ මම ලැබපු ජයග්‍රහණයක් ගුරුවරියක් විදියට. ළමයෙක්ට ගහලා කෑ ගහලා නපුරු කතා කියලා නවත්ත ගන්න විදිය නෙමෙයි මගේ විදිය. මගේ විදිය තමයි මම විශ්වාස කරන දරුවෙක්ට ආදරෙන් කිව්වොත් දරුවෙක් කිව්වොත් මං 11 වසරේ ඉන්නේ දරුවෙක් 13 වසරේ ඉන්නේ දරුවෙක්. සමහරට ඔය නපුරු කතා කියන කට්ටිය ළමා කාලේ ඒ ආදරේ ලැබිලා නැහැ. ඒ ඇරියස් එක තමයි ඊට පස්සේ ලොකු වුණාම එන්නේ. හැබැයි මගේ දරුවෝ කවදාවත් එහෙම කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ආදරණීය ගුරුවරුන්ගෙන් ගුරුවරියන්ගෙන් ඉගෙන ගන්න දරුවෝ. එතකොට මේ උත්සවය මම මේ තියන්නේ තුන්වෙනි වතාවට BMICH එකේදී තුන්වෙනි වතාවට පැවැත්වෙනවා. ඒක තියන්න ප්‍රධානම අරමුණ වෙන්නේ මගේ දරුවෝ සජීවීව දකින්න දවසේදා මේ බලන් ඉන්න Zoom එකේ දැන් මගේ පන්ති පටන් ගන්න වෙලාව මම දැන් live ආවට මේ බලන් ඉන්න දරුවොත් ඔක්කොම ආසයි නේද දෙමව්පියනි මාව දකින්න ඇස්සරට. අම්මයි අප්පච්චිනුත් ආසයි හොඳේ. අම්මයි අප්පච්චිනුත් ආසයි. මම දන්නවා ආයේ මට කියවෙනවා මට දැන් පිනයි කියන්නත් බයයි මට පිරිම හදලා තියෙන නිසා. ඒක මං හිතන්නේ පිනක් නේ. එහෙම පිනක් මට දැනෙන්නේ ජානුකස කියවෙනවා. පිනක්මයි. ඉතින් ළමයින්ට එකක් ගුරුවරයෙක් වුණාම මං හිතනවා මේ මගේ පෞද්ගලික අදහස දරුවෙක්ට ලස්සනට පේන්න ඉන්න ඕන මම කම්මැලි පාටින් ඉන්නවනම් මම මූණ කැත කරගෙන එනවනම් නේද එතකොට බබාලත් දුක් වෙනවා එතකොට බබාලත් මම මේ දැන් කරන එකත් වැරදි මේ මොකද මෙහෙමවත් මම කතා කරන්න ආස නැහැ ඊයේ හවස ඉවෙන්ට් එකෙත් මම කියන්න හදලා ළමයින්ගේ ඇස් දිහා බලද්දි මං නවතිනවා මොකද මං ආස නැහැ ලස්සන ලෝකයක් මිසක් මේ ලෝකේ තියෙන චූටි කටු පෙන්වන්න දරුවන්ට එයාලා ජීවත් වෙන ලෝකේ ලස්සනයි සුන්දරයි කියලා එයාලට දැනෙන්න ඕන මම විශ්වාස කරනවා. ඒ නිසා මට මේ උත්සවයට කොච්චර බාධා ආවද කියලා හෙව්වොත් ප්‍රතිඵල ආවට පස්සේ මට BMSH එකේ ඩේට් එකක් වෙන් කරගන්න තිබුණේ නැහැ. මේ තමයි ඇත්ත කතාව. ඩේට් එකක් වෙන් කරගන්න තිබුණේ නැහැ. හැම එකක්ම පෙන්සිල් බුකින් හරි දාලා තිබ්බා. ඉතින් ගොඩාක් අභියෝග මැද්දේ මම ගොඩාක් මාස 3ක් පරක්කු වෙලා තමයි උත්සවයේ තියන්නේ අවුරුදු ඉවර වෙලා 17 18 මම එකටම හිතපු දේ තමයි අනිවාර්ය නිවාඩු දවස් මම හිතුවා මොන හරි බාධා කිරීම කරයි දරුවන්ට එන්න බැරි වෙන්නේ මම ඒකත් දන්නවා. ඉතින් ඒක මට වළක්වන්න පුළුවන් දේවල් නෙමෙයි මිනිස්සු කැමැත්තෙන් එන්නේ මම ගෙදරට ගිහින් ඇදගෙන එන්නේ නැහනේ. එයාලා ආදරෙන් එන්නේ. ඒකට හොඳම උදාහරණ අරනම් තෑගි ගොඩාක් මට ලස්සන චිත්‍ර කන්දක් තියෙනවා. අතින් හදපු මුදු තියෙනවා. ඒ අතරින් මට තාත්තා කෙනෙක් කී මුද්දකුත් දැම්මා. ඒ තාත්තා මට අද වගේ මතකයි මුස්ලිම් තාත්තා කෙනෙක් එයාගේ දුවට පොරොන්දු වුණාලු මුස්ලිම් ජාතික දරුවෙක් ගෑනු ළමෙක් ලස්සන මට අද වගේ මතකයි වීඩියෝ කොටස් ඇති අඬනවා තාත්තා අඬලා ටීචර් මං දරුවට පොරොන්දු වුණාලු පුතා ආදරය කරන ටීචර් මම මුද්දක් දානවා පුතා කඩින් ලකුණු පහ කරොත් කියලා ඊට පස්සේ කාටවත් දීලා නැහැ මගේ අතර දානවාමයි කියලා ඉඳලා මම යනකොට ළමයි තෙරපෙන නිසා ගියේ නැත්තම් මාව මේ මං නිල් වෙලා ඉන්නේ මගේ හැමතැනම මවට තෙරපුණාට නෙවෙයි ළමයි තෙරපෙයි පෑගෙයි කියන බයටයි මං නික්ම ගියේ ඒ තාත්තා මගේ හිතට හරි වැඩි දරා ගන්න බෑ මේ තියෙන්නේ දර්ශන මේ තියෙන්නේ දර්ශන පේනවනම් ඔව් කමන්නේ අපි කියන් යා ඒ දර්ශන ඉතින් ඒ වගේ මගේ දෙමව්පියෝ මට ආදරේ මේ මට රුපියල් 1000ක් මගේ ක්ලාස් ෆීස් එක වෙන්නේ රුපියල් 10යි මාසෙට දවස් 8යි හැබැයි ඊට අමතරව මම තියෙනවා තව නොමිලේ සම්මාන්ත්‍රණ මගේ දෙමව්පියෝ සාක්ෂි දරයි ඔබ ගෙවන රුපියල් 18 මම බයයි මම ඒ රුපියල් 10 වෙනුවෙන් කරන්න මගේ තාත්තා මම මේ ඔක්කොම කියන්න මගේ තාත්තා දාඩිය මහසෙන් හම්බ කරලා මම මෙතන ඉන්නේ
මං මට ඉගැන්නුවේ මගේ තාත්තගේ අම්මයි තාත්තයි හිටියේ නැති හින්දා එයාට උගන්වන්න කෙනෙක් හිටියේ නෑ. තාත්තා අධ්‍යාපනයේ වටිනාකම දැනගෙන හිටියා. එකම ආයුධය අධ්‍යාපනයේ බව මගේ තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා මටයි නංගිටයි උගන්වන්න ගොඩාක් මහන්සි වුණා මගේ තාත්තා. අන්න ඒ හින්දාම මම මගේ දෙමව්පියන්ගේ සල්ලි වලට බයයි. මම රුපියල් 10 මගේ account එකට වැටුණාට පස්සේ මං කොයි වෙලේකවත් නිවාඩු ගන්නෑ. මං ලෙඩකට කවදාවත් නිවාඩු අරන්නේ නෑ. මගේ කකුල් දෙක පණ නැත්තම් විතරයි මං නිවාඩු ගන්නෙ. මගේ ගෙදර මල ගෙවල් වෙලා තියෙනවා. මගේ තාත්තගේ අම්මා, මගේ අම්මගේ මල්ලි. ලොකු මාමා නැති වෙලා තියෙනවා. මම පන්ති කරලා රැට යනවා. මම නිදින් මරාගෙන එතන ඉන්නවා. මොකද මුදල් ගෙව්වට පස්සේ මගේ පෞද්ගලිකත්වය අදාළ වෙන්නේ නැති බව මම දැනගෙන හිටියා. මොකද මේ මිනිස්සු හරි අමාරුවෙන් දැම්මේ රුපියල් 10 නිසා. ඒ දුක මම දන්නවා. ඒකත් පොයින්ට් එකක් කරගත්තා මට ගහන්න. ඒක තමයි මම වීඩියෝ එක පෙන්නන්න මගේ තාත්තා ගැන මම හරි ආඩම්බරෙන් පරිසර පන්තියේදී මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට කියනවා. ඒක කියපුවාම ඒක පොයින්ට් එකක් කරගන්නවා. මේ හැමෝම නෙමෙයි රටේ ගොඩාක් අය ආදරණීයයි. හරිය ලස්සන හිත් තියෙන අය චූටි දෙනෙක් ඉන්නේ. මං මේ කියන කතාවෙන් එයාලගේ හිත රිද්දන්න නෙවෙයි මං කියන්නේ. මනුස්සකම මෙතන ඇතිනේ නේද? අපි මැරෙන මිනිස්සු මේ ගැහෙන හිත කොයි වෙලේ හරි නතර වෙනවා. ඒ මිනිස්සු අපි මැරෙනවා කියලා දන්නවනම් එහෙම දේවල් කරන්නේ නැහැ. මං අද අඬන්නේ නැහැ. මට පොපියුලර් බෝඩ් එකේ තෝකම කරා හොඳේ. මාව වැට්ටුවා. මම මේ සැරේ වැටෙන්නේ නැහැ. මං අපේ කට්ටියට කිව්වේ නෑ මේ සැරේ මං වැටෙන්නේ නැහැ කියලා. එතකොට මේ උත්සවයේ තිබ්බේ මගේ දරුවන්ට අප්‍රේල් 17 18 මං හිතුවේවත් නෑ ඇයි කියලා. හේතුව අවුරුදු නිවාඩුවෙන් පස්සේ මිනිස්සු අතේ සල්ලි නෑනේ. එතකොට කොහොමද බස් වල ඈති ඉඳන් එන්නේ? මං දැනන් හිටියා. හැබැයි මගේ හිත නිතරම කිව්වා ළමයි ආසයි මාව බලන්න ඒ හින්දා අනිවාර්යෙන්ම එයි කියන එකත් තිබුණා හිතේ මගේ. හැබැයි ඔබට කියන්න මම ඊට කලින් දවසේ දේවාලේ ගියා බාරයක් වෙන්න මගේ ආගමේ හැටියට මම විශ්වාස කරනවා ගලේ දෙවියෝ. මම බාරයක් තියලා ඊයේත් ගියා. මේ BMICH පරිශ්‍රයම මම මිලදී ගත්තා. මේ තියෙන මෙන්න මේ වීඩියෝ එක ලොකු හේතුවක් කරගත්තා. මගේ තාත්තා පෙදරේරුවරයෙක්. හැබැයි එයාගේ දුව අද ලංකාවක් දන්න ගුරුවරියක්. එදාමුකෝ. මගේ තාත්තා පෙදරේරුවරයෙක්. හැබැයි එයාගේ දුව අද ලංකාවක් දන්න ගුරුවරියක්. දොස්තර කෙනෙක්ගේ ගෙදරින් විතරයි දොස්තර කෙනෙක් එන්න ඕන. ගුරුවරයෙක්ගේ විදුහල්පතිවරයෙක්ගේ ගෙදරකින් විතරයි විදුහල්පතිවරයෙක් හෝ ගුරුවරයෙක් වෙන්න ඕන. ඒ විදිහට හිතන ආත්මාර්ථකාමී මිනිස්සු ගොඩක් ඉන්නවා. ඇයි අනිත් මිනිස්සු ඉගෙන ගන්න හොඳ නැද්ද? අනිත් මිනිස්සුන්ගේ දරුවෝ ඉස්සරහට එන්න හොඳ නැද්ද? මමත් ඒ වගේත් මම කොයි වෙලේවත් කියන්නේ නැහැනේ කවදාවත් මම මගේ දුක් කතා කියන්නේ නැහැ ළමයින්ට. මම මගේ තාත්තට අපහාස කරන්නේ නැහැ. මං කණ්ඩ දීපුවට කියන්නේ නැහැ. මට අදින්න අඩුවෙන් දුන්නා කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? මම මගේ තාත්තට ලැජ්ජ කරන්නේ. එයාට පුළුවන් හැම විදිහටම දුන්නා. මං පොඩි කාලෙත් පෝසත්. මම මගේ තාත්තට ලැජ්ජ කරන දුවෙක් නෙවෙයි. මගේ තාත්තට පුළුවන් විදිහට හැමදේම මට දුන්නා. ඉතින් පෙදරේරුවෙක්ගේ දුවෙක්ට ලංකාවේ ජනප්‍රියම ගුරුවරිය වෙන්න බැරිද? වෙන්න බැරිද? ඒක හරිම අසාධාරණයි. ඒ කතාව පොයින්ට් කරගෙන හේතුවක් කරගෙන සමහර පේජ් වල ඔක්කොම නෙමෙයි මම වගේ කීමෙන් කියලා ඔක්කොම නෙමෙයි හිත රිදෙනවා මම ෆෝන් එක අල්ලන්නේ නැහැ කියලා හිතුවා ඊය අවහස හතරවෙනි ඉවෙන්ට් එක පටන් ගන්න යද්දි අහම්බෙන් දැක්ක එකට මගේ ඔළුව වෙනස් වෙලා තමයි මම කතා කරේ ඒත් බොඩියාගේ රිදන්න ඕනේ නැහැ කි මං ඇඬුවොත් ළමයි අඬනවා ඒ ඉන්න මම එතනදී දුන්නේ නැහැ කිසිම කෙනෙක්ට මේ දරුවෝ හිටියලා මෙතන හිටියා එන ගොඩක් දවස් ගානක් දරුවෝ හිටියා හිත දින්නන්න බැරි ඉන්න මගේ දුක ඒ වෙලෙත් මං තද කරගත්තා හතරවෙනි ඉවෙන්ට් එක බලන්න පටන් ගත්තේ ඉඳන් මම මොනවද කියන්නේ කියලා මට කියපු දේවල් මතකත් නැහැ එතන ඔළුව විකාර වෙලා මම එකපාරට ආවේ එතන ඉවෙන්ට් එක ස්ටේජ් එක පිටිපස්ස හිටපු ළමයෙක් මට පෙන්නපු එකකින් තමයි එකපාරට හිත හෙල්ලුණා නැත්තම් මං හරි ගැම්මෙන් එන්නේ යාලා කැමති යාලාගේ වීර ටීචර් කාට බය නැහැ කියලානේ තියෙන්නේ ඒකයි මම අඬනවා නෙමෙයි පුතේ මං අඬන්නේ සතුටට අපේ ඉවෙන්ට් හතරම සාර්ථකයි ඒ සතුටට ටීචර් අඬන්නේ සතුටට කඳුළු එනවනේ ඒකයි මට ඇඬෙන්නේ මේ මං දුකට නෙමෙයි මං සතුටටයි අඬන්නේ
එතකොට මං හිතන්නේ මගේ ඉවෙන්ට් හතරම ළමයි හද දැන් එකක තිබුණේ ලකුණු මට්ටම් අනුව තමයි ඇත්තටම කැඩුවේ. හැබැයි මං ඉවෙන්ට් හතරම එක වගේ දැවැන්තව කරා. මොකද එකක් එක්කෙනෙක්වත් අඩුපාඩු වෙන්න තිබුණේ නැහැ. හැබැයි නොදන්න කතාවක් කියන්නද? ඔන්න කවුරු නොදන්න මගේ කතාව. මම මේක ප්‍රසිද්ධ කරේ නැත්තේ ඊළඟට ඒක අල්ලගෙන මොන හරි කියන. මොකද මොනවා හරි වැරද්දක් හොයන්න නරක හිත් බලාගෙන ඉන්නවනේ. ඊළඟට මම කරපු දෙයක් තමයි කඩි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආපු වහාම වැටෙන හිත ඇල්ලුවා මම. ඒක මගේ දෙමව්පියෝ දන්නවා. මම සමත් වෙච්ච දරුවන්ට වගේම මම සජීවීව කතා කරලා ජීවීව කතා කරලා මම මගේ කඩින් ලකුණු පහුවෙච්ච එවලේ වැළපෙන දුක් වෙන බහුතරයක් දුක් වෙනවනේ මෙච්චරයිනේ පාස් වෙන්නේ මෙච්චරක් ලිව්වනේ කියලා මෙන්න මේ කියන කතාව තරංග ගහලා තිබ්බා. චානුක සර්නේ මෙච්චරක් විභාගෙට ලිව්වා මෙච්චරයි මේ පාස් වුණේ පුතේ ඔයගොල්ලෝ දුක් වෙන්න එපා කියපිය කොහොමද දන්න අරන් තිබ්බේ. මගේ මෙච්චරක් ඉන්නවා මෙච්චරයි පාස් වෙන්නේ කියලා. 156ක් මගේ සහභාගී වෙච්ච දරුවන්ගේ සමත් වෙලා තියෙනවා වර්තාගත ප්‍රතිඵල. මම නෙමෙයි දක්ෂ මගේ දරුවෝ මම කොතනකවත් කියලා නෑ මම දක්ෂයි මං හරි හොඳයි මම ශ්‍රේෂ්ඨයි මං කවදාවත් කියන්නේ මං කියන්නේ අම්මට තාත්තට ආදරේ නම් පුතේ ඔයා දිනනවා. ඒ වගේම තමයි මම දෙක මගේ දෙමව්පියෝ සාක්ෂි දරයි. ඉස්කෝලේ ටීචර් එක එයාගේ ආදරේ ආස්සේ එයාගේ hina වාස්සේ ඔයාගේ ටීචර් hina වෙනවා. මේ තියෙන එකට උදාහරණ අපිට වඩා වැදගත් අපේ ඉස්කෝලේ ටීචර්. ඔයාලට ගොඩාක් ආදරේ මන් නෙමෙයි ඉස්කෝලේ ටීචර්. තේරුණාද? මටත් වඩා ඔගොල්ලෝ ආදරේ කරන්නත් ඕනේ ඉස්කෝලේ ටීචර්ට. තේරුණාද? අපි මේ හැමදේම කරන්නේ ඉස්කෝලේ ටීචර්ගේ ආදරේ දිනා ගන්න නේද? ඉස්කෝලේ ටීචර්ගේ ආදරේ දිනා ගන්න එකයි පුතේ අපේ දිනුම. තේරුණාද? ඉස්කෝලේ ටීචර්ගේ ආදරේ දිනා ගන්න එකයි අපේ දිනුම වෙන්නේ. මගේ තැන දෙවනි ස්ථානේ වුණා 10 වෙනි ස්ථාන වුණා අන්තිම ස්ථාන වුණා මට ගමක් නැහැ. දරුවා සතුටින් ඉගෙන ගන්නවා නම් මං කියන දේ එයාට තේරෙනවා නම් මට ඕන අන්න එච්චරයි. මං කියන කරන දේ කිරිසප්පයට තේරෙනවා. ඔබ හිතනවාද මගේ පන්තියේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අමාත්‍යාංශවල ඉන්න මිනිස්සු ඇවිල්ලා බලලාම නැතුව ඇති කියලා. බලලා ඇති. මෙහෙනම් මං වරදක් උගන්වනවා නම් වරදක් කියනවා නම් වරදක් වෙනවා නම් මේ වෙද්දි නිකන් ඉඳී කියලා හිතනවද? නෑ. මම මේ මට මගේ ප්‍රතිරූපය හදාගන්න මේ ඒ වගේ උත්සාහයක් තිබ්බේ නෑ. මම දැක්ක නිවුස් වලට එහෙමත් යනවා. ඒ පොලිස් ආරක්ෂාව ගැන. මං ඒ ගැනත් කියන්න. ඔබ හිතන්නේ පොලිස් ආරක්ෂාව තිබ්බේ නැත්නම් අද මගේ කෑලිත් නෑ මෙතන. මාව ආරක්ෂා කරේ ශ්‍රී ලංකා පොලිසිය. මං ඒ ගෞරවය ඔවුන්ට දෙනවා. නීත්‍යානුකූලවයි ඔවුන්ගේ ආරක්ෂාව මම ලබා ගත්තේ. ඒකට හේතුව මම දැනගෙන හිටියා අතිවිශාල දරුවෝ ප්‍රමාණයක් එනවා. ගිය සැරේ ඉවෙන්ට් එකේ දරුවෝ නැති වුණා විදිහට දෙමව්පියෝ විදිහට කෑ ගහපු කට්ටිය හිටියා. දෙමව්පියෝ වගේ දෙමව්පියෝ කලබල කරන්න කට්ටිය ඇවිල්ලා හිටියා දෙමව්පියෝ කලබල කරන්න පිරිසක්. ඒ නිසා ලොකු ආරක්ෂාවක් තිබ්බ. එනකොට මගේ දරුවෝ මගේ දරුවෝද කියලා චෙක් කරලා අපි ඇතුළට ගත්තේ. ආපු අය දන්නවා. චෙක් කරලා ගත්තේ වෙන මොකටවත් නෙමෙයි දරුවන්ගේ ආරක්ෂාව මා සතුයි BMS එකට ආවට පස්සේ. අන්න ඒ නිසා දුන්නේ BMS එකට එනවා කියන්නේ මම දරුවෙක්ට කිව්වේ ටීචර්ව බලන්න එන්න ඒ උත්තරීතර තැනට ඒ තැනට ආපුවාම පුතාලට ශක්තිය ලැබෙයි ආයෙත් දිනලා මම හිතන්නේ අපේ විශ්වවිද්‍යාලවල උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන ස්ථානීය BMS එක. ඉතින් හැමෝම යන්නේ හීන දකින්න තැන එතන. අවුරුදු 10 දී චූටි දරුවෙක් එතනට ඇවිල්ලා ආයෙත් එනවා කියන ඉලක්කය හදන්නයි මට ඕන උනේ. ආයෙ එනවා මං දිනලා එනවා කියන තැන හදන්නයි මට ඕන උනේ. ඉතින් ආදරෙන් මතක් කරනවා මම ඒ ගැනයි ඒකයි ඒ දෙයි මට දරුවාට දෙන්න ඕන උනේ. ඒ ස්ටේජ් එකත් මම හරි ලස්සනට හැදුවා මට පුළුවන් විදියට. මට මුදල් වැඩි වෙලා නෙවෙයි. මම ඒකත් කියන මම දැක්කා වෙන ව්‍යාපාර කරනවා. ඉතින් මොකද්ද කිව්වේ ජානුසාර මුදල් විශුද්ධීකරණ මගේ ඔක්කොම accounts වලට වැටෙන්නේ මේ වෙනකොට මම බදු වර්ග කිහිපයක්ම ගෙවනවා. personal income tax එක, සමාජ ආරක්ෂක බද්ද, රඳවා ගැනීම බදු, ආදායම් බදු ඒ හැම එකක්ම මට මතක විදිහට ඔක්කොම ටැක්ස් වර්ග හරියට පිළිවෙලට ගෙවනවා. ඒ නිසා ඒ පැත්තෙන් මට කිසිම බයක් වෙන්න කිසිම හේතුවක් නැහැ. ඊළඟ දේ තමයි මට මේ එන ගොඩක් මුදල් හම්බ වෙනවා නම් මම ඉස්සෙල්ලාම කරනවා මගේ ගේ හදාගන්න බෑ ලොකු මාලිගාවක් වගේ. මගේ ගෙට මුල් ගාලා තියන්නේ මැයි මාසේ 3 වෙනිදා තමයි ඒ නැකත යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම මට අවශ්‍ය නම් මගේ පෞද්ගලිකව මගේ නිවස හදා ගැනීම සඳහා යොදවන්න තිබුණා. නමුත් මට ඊට වඩා හරිය වැදගත් වුණා මගේ දරුවන්ට වෙච්ච පොරොන්දු ඉටු කරන එක. මන්ද අර
මට ඉස්සර අහගත්තේ මගේ මනස දියුණු මොකද ලොකු වෙලා නැහැ තාම ළමෙක් වගේ හිතනවා කියලා ඒ නිසාම දෝ මන්ද මං හරි ආසයි මගේ දරුවන්ගේ හීන හැබෑ කරන්න මල් වැස්සක් වස්සනවා කිව්වා වස්සනවා කියලා ඊළඟ හෙලිකොප්ටරේ ගැන කතා කරා හෙලිකොප්ටරේ ඔව් මුදලක් වැය කරලා තමයි ඔක්කොම කරන්නේ ඉතින් ඒ හැමදේම කරන්නේ මට වැඩි වෙලා නෙවෙයි මගේ පොරොන්දුව මම දෙන පොරොන්දුව කැඩුවොත් ඊළඟ දවසේ යාලා කාගේ පොරොන්දු පිළිගන්න එකක් නැහැ විශ්වාස කරන එකක් නැහැ. ඉතින් ගුරුවරයෙක් ආදරෙන් දීපු පොරොන්දුවක් රැක්කේ. ඒතොර ඒ දේවල් මට යොදාගෙන සමස්තයක් ඉදිරි ඉවෙන්ට් හතර දැක්කනම් හිතා ගන්න පුළුවන් මේ කොච්චර වියදමක් දරන්න ඇද්ද කියලා. මම ලොකු ස්ටාෆ් එකක් දාලා ඉවෙන්ට් ප්ලෑනර් කෙනෙක් වෙනම දාලා තමයි මේ සේරම ළමයි ආරක්ෂිතව දෙමව්පියන්ට බාර දුන්නා. ඒ වගේම තමයි මේ වෙලාවේදී අර views ගන්න YouTube වලින් ගොඩාක් දේවල් යනවා pages වලින්. ඉතින් ඒව හැන්ඩල් කරන අත්වලටයි මේ කියන්නේ. ඔබ කන බත් කට බඩට වැටෙනකොට ඒක තමන්ට පෝෂණයක් වෙන්න නැත්නම් තමන්ට දැනෙන්න තමන්ගේ ආත්මෙට දැනෙන්න මං හම්බ කරලා කන්නේ ඇත්ත කියලා ඇත්ත දෙයකින් කියලා දැනෙන්න ජීවත් වෙන්න ඒක මිනිස්සු වෙච්ච අපි කොයි වෙලේ හරි නතර වෙනවා ඒ නතර වෙන දවසට අවසාන මොහොතේ මතක් වෙයි කරපු වැරදි නැත්තම් ඒ වගේමයි මේ වෙද්දි මට YouTube වලින් විශාල ඇරියුම් ප්‍රමාණයක් ලැබෙනවා සම්මුඛ සාකච්ඡා සඳහා හැබැයි මම එකකට සහභාගී වෙන්නේ නැහැ මොකද මට මේ දවස් දෙකෙත් පන්ති කරගන්න බැරි වුණා ඒවට කවරින් දාලා තියෙන්නේ ඒවා මට කරන්න ඕන සහ මම මේ දෙන පිළිතුරු ප්‍රමාණවත් වෙයි ඊළඟට මට පාටක් නැහැ මං ඊළඟට දේශපාලනට එයි කියලා මං දැක හැමතැනම දාලා තියෙනවා මට ගැලපෙන්නේ නැහැ මට දේශපාලන ඒගොල්ලොන්ට කියන කතා ඇහුවොත් එහෙම මාර වැඩේ වෙන්නේ මම ඒකට කොටින්ම කැමති නැහැ මම කිසිම පාටක් දේශපාලන පක්ෂයක් කිසිම දෙයක් නියෝජනය කරන්නේ නැහැ සමහර වෙලාවට සමහර තැන් වලට මට ආරාධනා ලැබුණත් ඒ කතන්දරේ මට අහගන්න වෙයි කියලාම මම යන්නේ නැතුව ඉඳලා තියෙනවා හේතුව මොකද මට අවශ්‍ය නැහැ එක පාටකට යන්න එක දේශපාලන පක්ෂයකට යන්න දේශය පාලනය කරන ඒ වෙලාවේ ඉන්න ඒ වෙලාවේ රට පාලනය කරන හැම නායකයෙක්ගේම නීති රීති වලට මං යටත් ඒක මට කවුරු වුණත් මට ඒක අදාළ නැහැ රටේ නීතියට යටත් පුරවැසියෙක් මම ඉස්සෙල්ලා පොලිසියේ ආරක්ෂාව මම ගත්තේ නීත්‍යානුකූලවයි ඒක ගන්න ඕන මගේ කිරිසප්පියෝ ගොඩාක් එනවා ඒ නිසා ඔබට පේනවා ඇති මම නොගත්තා නම් මට මොකද වෙන්නේ කියන ඒකත් මොකද මම මේ වෙලාවේ ශ්‍රී ලංකා පොලිසියට ස්තුතිවන්ත වෙනවා කිසිම කරදරයක් උනේ නැතුව මගේ දරුවන්ව ආරක්ෂිතව නිවස වලට යෑමට හැකියාව ලැබුණේ ඔවුන්ගේ ලැබුණු ගෞරවනීය සේවාවේ වටිනාකම නිසායි ඒ ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තමයි ඊළඟට කතා කරා මගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කතා කරා එතකොට ඒකෙදි මට කියන්න තියෙන්නේ මගේ ගුරුවරු මට උගන්වපු ගුරුවරු දෙවියනේ මේ වීඩියෝ එක දකින්න ඕන මම ලයිව් යනවා දකින්න ඕන මා එක්ක ඉගෙනගත්ත මගේ යාළුවෝ මේ වීඩියෝ එක දකින්න ඕන යෙහෙලියෝ මේ වීඩියෝ එක දකින්න ඕන ඔන්න ඔයාගේ යාළුවා එහෙම නැත්නම් මගේ ගුරුවරුනේ මට ආදරය කරපු මාව මෙතෙන්ට ගෙනල්ලා හිටපු මගේ ආදර ගුරුවරුනේ ඔබට හැකියාව තියෙනවා නම් සමාජ මාධ්‍ය භාවිතා කරනවද දන්නේ නැහැ හැකියාව තියෙනවා නම් පෙන්වන්න මම ගුරු පුහුණුව ලැබපු නියමිත සුදුසුකම් ලැබපු ගුරුවරියක් හැබැයි මම මෙහෙමත් විශ්වාස කරනවා මෙච්චර සුදුසුකම් මිටියක් තියාගත්තත් උගන්නන දේ හරියට දරුවාට තේරෙන්නේ නැත්තම් තේරුණත් ඒ දරුවාට ඒ මොහොතේ විතරයි ඊට පස්සේ මතක නැත්තම් ඒ මිටියක් තියාගෙන මං හරි උගත් කියනවට වඩා මම උගත්කම තියෙන්න ඕන දැනුම නැතු උගන්නන්න බෑ හැබැයි ඊට වඩා මං හිතන්නේ කුසලතාවයේ වැදගත් ප්‍රායෝගික භාවිතයේ වැදගත් ගුරුවරයා කියලා දෙන එක දරුවට දැනෙනවා නම් දරුවා කැමැත්තෙන් නම් ඉන්නේ දරුවා ආසාවෙන් නම් ඉන්නේ අන්න ඒකයි වැදගත් ඒක මම විශ්වාස කරනවා මොකද කිසිම දරුවෙක් මම බලෙන් තියාගෙන නැහැ එයාලා මුදල් ගෙවලයි සහභාගී වෙන්නේ එක පන්තික ගාස්තුව රුපියල් 1000ක් වෙන්නේ එතකොට මට ගාව ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා එතකොට ඒ වගේම තමයි හැමෝටම පහසු වෙන්න අධික දරු සංඛ්‍යාවක් ඉන්න මම අධ්‍යාපන ශාස්ත්‍රයට අවශ්‍යයි කියලා හිතෙන සමහර ක්‍රියාකාරකම් විශාල මුදල් වැය කරමින් වීඩියෝස් හදනවා මෙන්න මේ වගේ පර්යේෂණ කිව්වොත් අපේ පෙළ පොත්වල කතා කරන සමහර පර්යේෂණ ප්‍රායෝගිකව පෙන්වන්න අවශ්‍ය තැන්වලදී ඒ පර්යේෂණ මම වීඩියෝස් විදියට හදලා තියෙනවා ඒ පාඩමෙත් ලස්සන විෂය පරිසර විෂය පැලෑටියා ගස්වල කියන පාඩම හදාලා අපි ඉක්මනින් පරීක්ෂණ එකින් එක දරුවන්ට නිසරු පස්සේ සරු පස්සේ කොහොමද හැදෙන්නේ මේ විදියට පර්යේෂණ වීඩියෝ ඒ හැම දෙයක්ම දරුවෙක්ට ප්‍රායෝගිකව දැනෙන්න
මම වීඩියෝස් නිර්මාණය කරනවා. මේ ඔක්කොම මට පොතේ තියාගන්න පුළුවන්. හැබැයි මම ලැබෙන දේ මං දරුවන්ටම මමත් මටත් මගේ මහන්සි වෙන පැය 24 වැඩ කරන ස්ටාෆ් එකටත් තියාගෙන මේ වගේ නිර්මාණ කරන්නේ මගේ දරුවට එවලෙම ඉගෙන ගත්තම නැගිටිනකොට හොඳට මනසේ රැඳෙන්න මතක හිටින්න හැකියාව ලැබෙන්නයි. ඊළඟට ආදරණීය පාසල් ගුරුවරු කියලා සමහරට ෆේක්ද දන්නේ නැහැ. ගුරුවරු මං බලාගෙන ඉන්නවා නම් මම ඔබට කියන්නම් ආදරේ. ඔබ තමයි අංක 1 මම නෙවෙයි. මං පුතාලගේ පැත්තේ ඉන්නේ මාවත් දරුවෙක්සේ සලකන්න. ඔබයි අංක 1 රජයේ පාසල්වල ඉගෙන උගන්වන ගුරුවරු හැම දෙනාම අංක 1. මම අන්තිම. මම දෙක කියන්නෙත් නෑ. මම අන්තිම. ඔබට මං අදවතින් ගෞරව කරනවා. මොකද මමත් මෙතන ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යාවක් මම. ඒ නිසා මම කරන්නේ තල්ලුවක්. තව මේ දරුවට ශක්තියක් වෙන එක විතරයි. ඔබ අංක 1 ඒ ගැන තර්කයක් නෑ. ඒ නිසා මං කියන් ගියේ අමතකුණා ඉස්සර ශිෂ්‍යත්ව විභාගයේ කඩ ප්‍රතිඵල ආපු ගාම මම මගේ හිත රිදෙන අයට කතා කරා විතරක් නෙමේ රහසේ වුන්ට තෑගි ඇරියා ගෙදරට මම ලියුමක් ඇරියා ඒ ලියුමේ මම පැහැදිලිව එයාට කියලා තියෙනවා හිතට ශක්තිය ගන්න පුතේ මම ඒක ප්‍රසිද්ධ කරන්න එපා කිව්වා ඊළඟට ඒ කතාවත් ඇති අර මම මෙහෙම කර රටේ මෙච්චර ලියනවා මෙච්චරයි ප්‍රමාණයයි හමත් වෙන්නේ කියන කොටසත් මම දැක්කා වැරදි විදියට භාවිතා කරන තරගකාරීන් එතකොට ඒ නිසාම මම ඒ කතාව දාන්න එපා කියලා කිව්වා මම රහසේ හැම දරුවෙක්ගෙම හිත ඇතුවා මාව ඇහෙනවා නම් ඒ දෙමව්පියෝ සාක්ෂිදාරයි මගේ දෙමව්පියෝ සාක්ෂිදාරයි මම උත්සව තියන් තිබ්බෙම මගේ හිත රිදිච්ච එදා දවසේ සමහර වෙලාවට ලෙඩින් ඉන්න ඇති එහෙම නැත්නම් ඒ වෙලාවේ බය වෙන්න ඇති නේද ඒ වගේ දරුවෝ ගැන මම දන්නවා ඒ දෙමව්පියන්ගේ දුක මට දැනෙනවා ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ගේ හිත සනසලයි මම දිනේ පවා එළියට දුන්නේ 17 18 තියනවා කියලා ඊළඟ කතාව අපි ෆොටෝ කතාව තියනවාද වීඩියෝ එක තියනවාද අපි ගාව නෑ අපි මම රැස්වීමක් තිබ්බනේ මම හැම මගේ උත්සවයට කලින් මම රැස්වීම පැවැත්තුවා පැවැත්වන ආකාරය ගැන එතකොට හැමෝම ආසාර ක්ලෝක් එක අන්දලා දරුවෙක්ට ෆොටෝ එක ගහන්න ඒක මට ගහන්න මං ගාව කැමරාමන්ලත් නෑ මට ඒ අදාළ බඩු බහන්ටත් මං ගාව නෑ ඒ නිසා මම ඒක බාර දුන්නේ තිලිනස් බෙන් කියන මහතාට තමයි එතුමා ඒ කොටස බාරගත්තා. හැබැයි මං රැස්වීමේදී මෙන්න මේ විදිහට කිව්වා. මං කිව්වා මේ මීටින් එකේදී ඒක ඔබ කැමති නම් ලබා ගන්න. ඒ ක්ලොක් ටික ඔක්කොම අහලා දුන්නේ මම එතුමන්ට. මේ කැමති නම් ලබා ගන්න නැත්තම් අමේ කියන්නේ කතාව මං යන්න කලින් දැනුවත් කරා අම්මලාට හොයාගන්න පුළුවන් විදියට බෑන්ඩ් එකක් අතට බැන්දා ආරක්ෂාව ගැන 100%ක් හිතුවා. මොකද කිඩ්ස් අප්පියෝ එන නිසා එතනදී මේ කියපු කතාවයි මේ මම උපුටාගෙන තියෙන මේ ඔක්කොම මම කලින් කියපුවා. එතනදී මම කියනවා කැමති නම් ගන්න නැත්නම් ෆෝන් එකෙන් ෆොටෝ එකක් අරන් යන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ කියලා. ඔව්. මේ තියෙන එදා දවසේ කතාව දෙමු. ෆොටෝ තමයි කතාව තියෙන. ඒක මුදලක් දීලා තමයි ගන්න ඕන නැත්නම් ඔයගොල්ලෝ ෆෝන් එකේ ෆොටෝ ගන්න තමයි. ඒක දෙමෝපියන්ගේ කැමැත්ත. ඒකෝට එයාලා උත්සාහයක් ඉල්ලුවා එයාලා දේවල් දෙන ෆොටෝ එකක් මේ වගේ ෆොටෝ එකක් මෙන්න මේ එතකොට ඒකත් මම කලින් කියලා තියෙනවා ඒ වගේම තමයි ඊට පස්සේ එදා අධික දරුවන් සංඛ්‍යාවක් ශැණි ආපු නිසා අපිට එයාට අසමත් වුණා පළවෙනි දවසේදී ඔක්කොටම ඉක්මනට ෆොටෝස් ටික දෙන්න. ඊට පස්සේ අපි අන්තිමේදී කරේ ෆොටෝස් ටික එවන්න. අපි ඔක්කොම එතන එදා දවසේ විසඳලා දෙවෙනි දවසේදී මං කිව්වා නෑ ඒක සම්පූර්ණයෙන් අපි නවත්තමු. මොකද දරුවෝ ප්‍රමාණය වැඩි. එතන තෙරපෙනවා වැඩි. දරුවෙක් තෙරපෙයි පොඩි වෙයි කියන බය නිසා ඊට පස්සේ අපි ෆොටෝස් ගන්න අවස්ථාව දුන්නේ. ෆෝන් එකෙන් ගහගෙන යන්න කියලා අපි ඒක අවස්ථාව සලසලා දුන්නා. රෑ 7:00 වෙනකම් මගේ මහත්තයා ගත්තේ. එයාලගේ ෆෝන් එකෙන්ම මගේ මහත්තයයි ෆොටෝ අරන් දුන්නේ. මොකද දෙමව්පියෝ ගොඩක් ආස වුණ නිසා ඒ අවස්ථාව මගේ මහත්තයයි අරන් දුන්නේ. ඒක දෙමව්පියෝ දන්නවා සහ මගේ මහත්තයාගේ ෆෝන් එක මගේ අතේ නෑ මේ මගේ මහත්තයාගේ ෆෝන් එකෙන් තමයි අරගෙන WhatsApp කරේ මොකද මට ඕන වුණා එන හැමෝටම කිසිම අඩුපාඩුවක් නොකරන්න සහ විශාල ගෞරවයක් ඒ දෙමව්පියන්ට දෙන්න හැම දිනාටම ඉඳ ගන්න තැන කොච්චර සෙනගාවත් වාඩි වෙන්න තැන ඒ වගේම මගේ දරුවන්ට කෑම එකක් වතුර බෝතලයක් ඔක්කොම නොමිලේ සැපියුවේ කිසිම මුදලක් අපේක්ෂාවෙන් මට කරන්න ඕනේ නෑ මේ සාස් ප්‍රමාණයක් ඒතකොට දිලිසෙන ඇඳුම් ඇන්දේ බබාලා ආසයි දිලිසෙනවට හොඳේ
දිලිසෙනවට ආසයි. ඒ වගේම එයාලා මාව සජීවීව දකින්නේ දවසේ. ඔබ හිතන්න මං ආවොත් නිකන් විදියට. එතකොට එයාලට මෙච්චර දුර බැහැරින් ඉඳන් එන ඒගොල්ලොන්ට මොනවද හිතෙන්නේ? මං එයාලට සැලකුවේ නෑ වගේ නේ. ඉතින් එයාලට ආස හිතෙන්නේ එයාලගේ ටීචර් මනමාලියෙක් වගේ ආවා. මං හිතන්නේ මං අදටත් මනමාලියෝ යන කාර් එකක් දැක්කම මං ආසයි මනමාලියෝ දකින්න. ඉතින් මට දැනෙන දේ. ඉතින් පොඩි උනුත් ආසයි. ඒ නිසා එයාලගේ ආදර ටීචර්ව එදා දවසේදී ගොඩාක් මල්ල ඔලුවට ගහලා තමා මේ එක්කන්ගේ මං දැනටවත් පුතාලට කියලා තියෙනවා නේද? ටීචර් එන්නේ අස්සන්න මල් ගහගෙන ලස්සන ඉනාවක් කියලා ටීචර්ව ඇත්තට අල්ලන්න ඕන නම් එන්න කියලා. ඉතින් ඇත්තට දකින්න ඕන නම් එන්න කියලා. ඒ කියන්නේ වෙන මොකටවත් නෙමෙයි. එයාලා ආදරය කරන ඒ ගුරුවරිය එදා දවසේදී මං හිතුවා ලස්සන යන ගොඩක් මහන්සි වුණා. මම ඇඳුම් විශාල ප්‍රමාණයක් ගෙන හතර දෙපැත්තකින් මැස්සුවා. ඒ නිසා මේ තියෙන එයාලා ආස විදියට මං ඇඳේ. මට පාට දුන්නෙත් මගේ ළමයි. ඒ නිසා පහුගිය ටිකේම මම හැමතැනම මේවා මේ දිලිසෙන්න හැම දේවල් වල ලොකු මහන්සියක් වුණා. ඊයේ රෑ තමයි බත් කන්න හිටියේ. ඔක්කොම ඉවර වෙලා සැනසීමේ දවස් දෙකක් මම බඩගින්නේ මම. ඔබ විශ්වාස කරයිද නැද්ද මන්දා මම මේ දැනුත් බඩගින්නේ. මම ඊයේ රෑ තමයි ඉවර වෙලා කන්න හිටියේ. තාම බඩගින්නේ මට බඩගිනි එන්නේ නැහැ. කායික තරහ නැහැ බඩගිනි එන්නේ නැහැ. ඇයි මෙච්චර ලස්සන දෙයක් ලස්සනට දකින්න බැරි කියලා මගේ හිත ප්‍රශ්න කරනවා. මෙච්චර දෙයක් දරුවන්ට දීලා ඇයි දරා ගන්න බැරි අය ඉන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඊළඟට ශිෂ්‍යත්ව විභාගය ගැන කතා කරොත් ශිෂ්‍යත්ව විභාගේ නැති වුණා කියන්නකො. ප්‍රයිමරියේ සාමාන්‍ය අපි උගන්වන සියලුම විෂයන් මම දිගටම කරනවා. ශිෂ්‍යත්ව විභාගයේ නැතිවීම මාව නැතිවීමට හේතුවක් කියලා හිතාගෙන සමහර අය ඒකට කෑ ගහනවා. නෑ මං ඒත් උගන්වනවා. ඒත් මං උගන්වනවා. ඒතකොට මට කැමති ආදරය කරන දෙමාව විශ්වාස කරන දෙමාපියෝ එයි. නැති අය නතර වෙයි. මං කොහොමයි ගෙන්න ගන්නේ බලහත්කාරේ. ඒගොල්ලොන්ගේ කැමැත්තෙන් එයාලා හම්බ කරන දේ මට දාපු අය දාලා එන අයටයි මං උගන්වන්නේ. ඒ හිටපු දරුවන්ගේ බහුතරයක් අවුරුදු 3-4 හිටපු දරුවෝ ඔබ දකින්න ඇති වොයිස් කට් අරන් තිබුණා සමහර අයගේ. ඊළඟට ගොඩක් වෙලා ගියා ඊළඟට කියනවා පන්ති ගාස්තු ගැන මං එක මාසෙර දින 8ක් රුපියල් 1000ක් සම්මන්ත්‍රණ සමගින් ඊළඟට මට මැජික් එකක් තියෙනවා කියලා කියනවා. මොකද්ද දන්නේ නැහැ තියෙන මැජික් එක. මං දිලිසෙන්න අඳින එක. මං කොණ්ඩේ බීලා දෙක කෑල්ලක් මුන්ට දාන්නේ නැහැ. මොකද මම සම්පූර්ණ මට හරි කරදර එහෙම තිබ්බම උගන්නන්න අවධානයක් නැහැ නේ. මම කොණ්ඩේ කඩන් කවදාවත් ඉන්නේ නැහැ. මෙන්න මේ විදිහට කට්ටක් ගහනවා. හේතුව කොණ්ඩේ මෙහෙම තිබ්බම මම හරි නිදහස්. ඒ නිසා ඒ විදිහට උගන්නන්නේ. මොකද මේ මම විශ්වාස කරනවා මෙහෙම දාපුවම මට අමාරුයි. මට පෞද්ගලික අමාරු නිසා ඒ විදිහ. එතකොට දරුවන්ගේ හිත නිවෙන්න මම කතා කරනවා. එතකොට දරුවන්ගේ ඇස් දෙකට ආස හිතෙන්න මම අඳිනවා. එතකොට මම හිතනවා දරුවෝ ආසාවෙන් වැඩ කරයි කියලා. ඒ මගේ පිළිවෙලයි. එතනින් එහාට මතක් කරන පොපියුලර් වර්ඩ්ස් එදා දවසෙත් මං හරි බයෙන් ගියේ මට හම්බෙයිද නැද්දෝ මම පෙරදුනොත් දුක දරා ගන්න පුරුදු වෙලා ගියාට මම දින්නොත් මට ඊට පස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න හුරු වෙලා හිටියේ නෑ ඒ නිසා මේ එදත් පොපියුලර් වර්ඩ්ස් එක ජනප්‍රියම ගුරුවරිය සම්මානය 2024 ලැබෙන කොටත් ওই වගේම ආවා හැබැයි එදා නම් හරි අමාරුයි හිතට අමාරුයි ලොකු පීඩනයක් හිතට ආවා නමුත් මම මේ සැරේ නම් මෙච්චර ලොකු ඉවෙන්ට් 4ක් එක වගේ කරලා ඔය එක තමයි මම කිව්වේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන ඉගන්නන්න. ඉතින් හැබැයි ඉලක්ක කරන් උගන්නන ඉගැන්වීම වාර විභාගවලට දරුවෙක්ට තල්ලුවක් චූටි හරි ඇති. ඒක නැති වෙන්න බෑ. මොකද ශිෂ්‍යත්ව විභාගේ අමුතුවෙන් එන එකක් නෙමෙයි. අපි ඉගෙන ගන්න දේවල් වලින්ම එන දේවල් රුකුලක් වෙනවා ඇති. නැත්තම් මෙච්චර ගොඩාක් පුතාලා මට ඉන්න විදියකුත් නෑනේ. අනිත් එක ආදරණීය ගුරුහිත් ගොඩාක් මාත් එක්ක ඉන්නවා. මම ඒක මතක් කරනවා. මගේ ස්ටාෆ් එකේ ආෆ්ටර් ස්කූල් ඇවිල්ලා මාත් එක්ක මට සහයෝගය දෙන ලොකු ගුරුවරියන් ගෞරවනීය ගුරුවරියන් ගොඩාරියක් ඉන්නවා. ඒගොල්ලොත් ගෞරවයෙන් මතක් කරනවා. හැම පැත්තම අප්ඩේට් මම හැම තැනම අලුත් වෙන හැම පැත්තක් දිහාම හොඳ අවධානයෙන් ඉන්නේ මම මගේ රස්සාව තුල හැමතිස්සෙම පැය 24ම ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ වගේම තමයි පරිත්‍යාග මම පෙන්වන්නේ ගොඩාක් අඩුවේ. නමුත් මේ සිංහල අලුත් අවුරුද්දටත් සිංහල අලුත් අවුරුදු කරපු පාසල් වලින් මගෙන් උදව්වක් ඉල්ලුවොත් මම කවදාවත් උදව් නොකර හැරලා නැහැ. උදව් ඉල්ලපු හැම. ඒ කියන්නේ දරුවෝ hina වෙන තැනන්නේ අවුරුදු උත්සව කියලා කියන්නේ සාක්ෂිදාරයි මගේ ගමේම පාසල. මම hina වෙන තැනක් තියනවා නම් දරුවෙක් අනිවාර්යයෙන්ම දරුවෙක්ට hina වෙන තැනකට සහයෝගය දෙනවා. මොකද මම දන්නවා මම මෙතන ඉන්නේ මගේ කිරිසප්පියෝ නිසා යාළගේ ආදරේ නිසා කියලා. ඊළඟට
ඒ වගේම තමයි ඊයේ මම දරුවෝ හැමෝට වොයිස් එකක් දැම්මා හැමෝම පරිස්සමෙන් ගියාද කියලා හැමෝම ගිහින් තිබුණා ඊයේ තව සිද්ධියක් වුණා ඒ තමයි මම ඉවෙන්ට් එක ඉවර වෙලා එනකොට මට ආරංචි වුණා ඉවෙන්ට් එකට එන්න ආසාවෙන් හිටපු දරුවෙක් ඇක්සිඩන්ට් වෙලා ICU ඉන්නවා කියලා හැබැයි ඒක අහපු මම ඒ දරුවා මතක් වෙන ගානේ යන්න බැරි වෙයිද අම්මි කියලා අහනවලු අම්මගේ ඒක අහපු වහාම මම ඊයේ කොළඹ ජාතික රෝහලට ඉවරුණු වහාම රාත්‍රියේ 7:30 8ත් අතර මම රාත්‍රියේ ඇයව බලන්න යනවා චූටි දුවව බලලා ඉන්නේ ඇය දැන් සනීප වෙමින් පවතිනවා මොකද මගේ හිතට හරි බරක් දැනුණා සීයේ එනකොට ඒ කියන්නේ දරුවන්ගේ හීනයක් නේ වෙන මුකුත් නෙමෙයි යාලට මුකුත් ඕනේ නැහැ ඒගොල්ලෝ ආයේ මාව බලන්න වෙන මොකටවත් නෙමෙයි සහතිකයවත් එහෙම නැත්තම් අවෝඩ් එකවත් පදක්කමවත් දීපු චූටි තෑගි වලටවත් නෙමෙයි මගේ පුතාලා ආවේ එයාලගේ ගෙදරට ආපු එයාලත් එක්ක ආදරෙන් හිටපු එයාලගේ ටීචර්ව බලන්න ඒ ආඩම්බරෙන් දෙමව්පියොත් එහෙමයි ලොකු ගෞරවයක් දුන්නා මට ඊයේ දවසේ ඒ හැම කෙනෙක්ටම ස්තුතියි ඒ වගේම තමයි මේ වෙලාවේ මගේ ලයිව් එක මම හිතන්නේ හැම දෙයකටම මම උත්තර දුන්නා වෙන්න ඕන මම ආයෙත් කියනවා ඔව් හොඳම කොටස අමතක වුණා මේ තියෙන්නේ හොඳ ලෝකයේ චූටි චූටි නරක තැන් තියෙනවා මේ තියෙන්නේ මම දැක්ක අන්තිම නරකම දේ මොන දේ කිව්වා කමන්නේ මේ කොච්චර නරක දෙයක්ද කියලා බලන්න මූණෙන් නම් මම නෙමේ ඇඳුම විතරයි මගේ නම මගේ ඔහොම තියුම් බබාලා ඉන්න නිසා එතකොට මේ විදියට ගුරුදේවි හයශිකා ගුරුදේවි කියලා පිරිමයක් 25000 ගානේ මං අලෙවි කරනවා කියලා. එහෙම එකක් යනවා බුදු අම්මෝ මම පව්වට කරන්න බයයි. එකක් මම මේ මොන තරම් කැත හිද්ද මොන තරම් කැත හිද්ද මට හිතා ගන්න බෑ. මේ විදියට මේ මූණ මගේ නෙමෙයි නිලියෙක්ගේද මන්දා. මේ මට වඩා චුට්ටක් වයස මූණක් තියෙන්නේ නේ. මේ තව අවුරුදු 2-3ක් යද්දි මේ ගානට එයි සමහර විට මේ ඒ වුණාට තාම මගේ මූණ මේ විදිහයි ඇඳුම මගේ වගේ නම මගේ අන්න ඒ නිසයි මම මේම පෙන්නුවේ මේ ටිකේ Tamanට views ගන්න යන දේවල් pages වල සමහර හොඳ ඒවත් තියෙනවා නරක හොඳ නරක දෙකම තියෙන ලෝකේ නරක පැති කොටස කතා කරන්න ආසම නෑ මම හැබැයි උත්තර දෙන්න කියලා උදේ ඉඳන් ඉල්ලීම් කරපු නිසා මගේ ආදර දෙමව්පියෝ ඒගොල්ලන්ට ගෞරවය පිණිසයි මම කතා කරන්නේ මේ කොච්චර නරකද මේ අත් වැඳෙන්නේ බුදුහාමුදුරන්ට මේ අත් වඳින්නේ මම විශ්වාස කරන දෙවියන්ට මේ අත් වඳින්නේ මගේ අම්මට තාත්තට මේ අත් වඳින්නේ මගේ ගුරුවරුන්ට මේ අත් වඳින්නේ ඊට පස්සේ මට වඩා වැඩි හිටියන්ට ඒ ඇරෙන්න මට කවුරුත් වඳින්න ඕනේ නැහැ මට කවුරුත් වඳින්න අවශ්‍යත් නැහැ. ඒ දේවත්තේ පුදන්න තරම් මම හිතන්නේ මම එච්චර උත්තරීතරයි කියලා. එහෙම කියා ගන්න තරම් මට ලැජ්ජයි. ඒ වගේ අඩු මානසිකත්වයක් මට නැහැ. මේ තියෙන්නේ ඉවෙන්ට් 4ම කෙසේ හෝ වේවා හරිම සාර්ථකයි මුළු රටක මාතෘකාව දැන් වෙලා තියෙන්නේ ඒක මුළු රටක් කතා කරනවා හැමදේම ලස්සන දකින්න හුරු වෙන්න කියන ටීචර්ත් ලස්සන දකින්න හැමදේම මම දැක්ක නිවුස් වලත් කතා කරනවා. ඒතර එසනෙත් දාලා තිබ්බා පරිශ්‍රණයක් කියලා. විමර්ශනයක් සමයි. විමර්ශනයක් කියලා පොලිස් ආරක්ෂාව ලබා ගත්තී. නීත්‍යානුකූලවයි. එතකොට ඒ ඔක්කොම ලබා ගන්න ඕනනේ මගේ දරුවෝ එන්නේ. අනිත් එක ඔබ හිතන්න මාව නිකන් දැන් එළියට යන්න බයයි මට. තනියම. මොකද මොනාමෝ හේතුවකට මොකක් හරි කරලා මේ ඒක ඉස්සරහට දාලා එහෙම මගේ රට හැදෙන්න එපා. මේ කරන ඇත්තේ තරුණ තරුණියෝ. සමහර විට මගේ වයසේ ඉන්න අය. එතකොට එපා. තව හිතක් රිද්දලා ගන්න රුපියල වැඩක් නෑ දෙයියනේ. වැඩක් නෑ. අපේ පවුල නඩත්තු වෙන්නේ අපේ පවුල ජීවත් වෙන්නේ අපි හම්බ කරන දේෙන් දෙවියන්ගේ නාමයෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් මැරෙන මිනිස්සු විදිහට ඔයා කියන දේ කරන දේ තව කෙනෙක්ගේ අහිංසක හිතක් තැලෙන්න කරන්න එපා. නැති දේවල් කියන්න එපා. පව් සිද්ධ වෙනවා. දැන් අපාය දිව්‍ය ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේ ලෝකෙමයි තියෙන්නේ. මනුස්ස ලෝකෙමයි තියෙන්නේ. මං අර කියපු කතාව මං පව් කරන්න බයයි. මට මෙච්චර දෙමව්පියෝ ආදරය කරද්දි මං පව් කරන්න බයයි. ඒ ආදරය ලබන්න මං පෙර ආත්මෙ පින් කරලා ඇති. ඒ නිසා මං ආයි මතක් කරනවා මම මේ කියපු එක වචනකින් හරි කිසිම කෙනෙක්ගේ හිතක් රිදවන්න අපේක්ෂාවෙන් නෙමෙයි කිව්වේ. කිසිම කෙනෙක් රිද්දන්න මට ඕනේ නැහැ. රිද්දෙන හැටි හොඳට දන්න දරුවෙක් මං. උඩා කාලේ රිදෙන හැටි හොඳට දන්න ගුරුවරියක් මං හොඳට තැලිලයි මෙතන ඉන්නේ නිකම්ම නෙමේ අඩුම වාර ප්‍රමාණයක් කෑම කාලා අඩුම පැය ගානක් නිදාගෙන
මම උනේ නැත්තේ හොඳ අම්මා කෙනෙක් මගේ දරුවට. මොකද මගේ දුව අනිත් අය මට උම්මා දෙනකොට අම්මට උම්මා දෙන්න වෙලා නැහැ කියන දුවෙක් මට ඉන්නේ. මට වෙන්න මං හැමතිස්සෙම චානකුසල් කියන මගේ නිලධාරී ශැනීලා දන්නවා. මං දන්නවා මං හොඳ දුවෙක් කියලා. මං හොඳ ශිෂ්‍යාවක් කියලා. මං දන්නවා මං අනිත් චරිත හැම දෙයකටම මම හොඳ චරිතයක් හොඳ මගේ චරිතය කරන්න තියෙන උපරිම යුතුයකම් ඉටු කරනවා කියන මං දන්නවා අම්මා කියන තැනදී මං අඩුයි වගේ මටම දැනෙනවා මගේ දුවට මං ඉන්න කාල ප්‍රමාණය අඩු නිසා. මොකද ඒ හැරෙන්න මං හිතනවා ගෙවන මුදලට හරියට හිතට අරගෙන උගන්නන ගුරුවරියක් මම. හරියට හිතට අරගෙන උගන්නන ගුරුවරියක් මම. කොහෙන්වත් අඩුපාඩු තියන්නේ මට මෙච්චරක්වත් බැරි වෙයිද දන්නේ නැහැ කියලා මම බයෙන් ඉන්නේ. මම හැම තැනම අප්ඩේට්. කොතනකින් හෝ අලුත් දෙයක් උගන්වනවා නම් මගේ දරුවන්ට නැති මං ඒ දේ හොයන් ඇවිල්ලා මගේ ළමයට උගන්වනවා. දෙමව්පියෝ ගෙවන රුපියල් 18 මේ අත් දෙක ණය නැහැ. මගේ තාත්තා කවදාවත් වංචා කරලා මට කණ්ඩ දීලා නැහැ. මේ හයිය ඇවිල්ලා තියෙන්නේ. තාඩිය මහසියෙන් හම්බ කරපු මගේ තාත්තගෙන් කාලා බීලා මගේ තාත්තා කාවර ඉද්දලා සල්ලි අරගෙන නැහැ. හොරකම් කරපු කෙනෙක් නෙමෙයි මට ඉන්නේ. ඒ ඉන්න එයාගෙන් කාලා බීලා හැදිච්ච දරුවෙක් මේ ඉන්නේ. මගේ මහත්තයා රාජ්‍ය සේවකයෙක්. එතකොට එයා කවද අපි ලැජ්ජයි හොර වැඩ කරන්න අපි ලැජ්ජයි තව කෙනෙක්ව දුක් කරලා හම්බ කරන්න තව කෙනෙක්ගෙන් අසාධාරණ සල්ලි ගන්න බයයි මන් දන්නවා මේ පව් පරිස්සම් දෙනවා කියලා ඒ නිසා මතක් කරනවා ආයෙමත් මේ ලයිව් එක අවසන් කරනවා මම මෙතනනුත් මොන හරි අල්ලගෙන මොකක් හරි කොටසක් අල්ලගෙන මොනවා හරි අල්ලගෙන Tamanට උපය ගන්න ඉන්නවනම් මම මතක් කරනවා රිද්දලා ගන්න මුදලින් ඔබට වැඩක් නැහැ මම ඊයේ ඉවෙන්ට් ප්ලෑන් එක බදාගත්තා මගේ ඉවෙන්ට් ප්ලෑන් එක බදාගත්ත ඉවරෙච්ච ගාම මම ආදරෙයි නම් මම පිරිමි ගහනු කියලා නෑ මං ආදරෙයි ඒක තාත්තා කෙනෙක් වුණත් ආදරේට අර සීමා නෑනේ ආදරේ හරි ලස්සන ඇඟීම මම මගේ ඉවෙන්ට් ප්ලෑන් එක ඊයේ බදාගත්තා මං ආදරෙන් මතක් කරනවා ගීත්ව මං එයාව හරි ආදරෙන් බදාගත්තා මොකද මගේ ඉවෙන්ට් හතරම අති සාර්ථකයි මට දැනුණ හතර විදිහක් ඉතින් මම මගේ දරුවන්ට පොරොන්දු ඉෂ්ට කරා මං හිතන්නේ ටීචර් වෙච්ච පොරොන්දු ඉෂ්ට කරා ටීචර් තිබුණා පුතේ සල්ලි වලින් ලොකු වාහනයක් අරගෙන වාහනේ ඉස්සරහින් ඉන්න ෆොටෝ එකක් මේව කරලා ගන්න මං ඒක නෙමෙයි කරේ මම කරේ මගේ දරුවන්ටයි ඒ සතුට දුන්නේ පෙරලා මගේ දෙමව්පියන්ටයි මම මේ දේවල් ඔක්කොම දුන්නේ ඉදිරියටත් මගේ ස්ටාෆ් එක හොඳ උගත් ස්ටාෆ් එකක් මට ඉන්නේ. ඒගොල්ලොන්ගේ ජීවිතවලටත් මම වග කියන්න ඕන. එයාලට හොඳ වැටුපක් මං ගෙවන්න ඕන. ඒක මගේ වගකීම. මැෂින්ස් මේ මැෂින් ගොඩක් තියෙනවා මං ගාව. ඒවට විදුලිය එතකොට මේ හැමදේම වියදම් දැන් ඔබ ළමයි ගානෙන් රුපියල් 10 වැඩි කරලා ඉන්කම් එක හදනවා. ඇයි අද්දෙවියනේ ඒවට යන වියදම් දකින්නේ නැත්තේ? එතකොට වියදමක් නැති වෙන්න ඒ කියන්නේ මම ඇඳගත් මේකත් මේ ඇඳුමත් මම මේ අදමයි ඇඳේ සාමාන්‍යයෙන් මම එකම ඇඳුම අඳින්නේ නැහැ ළමයි කැමති නැහැ හරි මහන්සි මම්ම ගිහිල්ලයි තෝරගන්නේ එයාලා ආස පාට මං අඳින්නේ එයාලට දැනෙන පාට මං අඳින්නේ එයාලා කැමති විදිහටයි මං ඉන්නේ මට කතා කරන්නේ ස්වභාවයෙන් මේ විදිහමයි ඒ නිසා මේ වෙලාවේ මතක් කරනවා ඉවෙන්ට් 4 කරන්න ඕනේ නෑ මට ළමයි මගේ පන්තියට ගන්න මගේ පන්තියේ කොහොමද දරුවෝ දැනටමත් ඉන්නවා මං හෙටත් ඒ ඉවෙන්ට් එක ඊටත් වඩා හොඳට කරනවා මගෙන් වුණා නම් ඉවෙන්ට් එකේ එක අඩුපාඩුවයි ඒ හැම දරුවෙක්ටම මට තුරුල් වෙන්න බැරි වෙච්ච එක විතරයි මොකද ඒක කරන්න ගියා නම් එදා දවසේදී වෙන්නේ මේ දරුවෝ පොඩි වෙනවා එහෙනම් ඊට වඩා කතාවක් ගහන්න මේ විදි තියෙනවා දරුවෝ ටික තද්දලා මෙහෙම දුවන් එනවා තෙරපෙන දහස් ගාණක් ඉතින් කවදාවත් මම දේශපාලනයට එන්නේ නැහැ ඔන්න මේක කපලා තියාගන්න එන දවසකට කොට පාවිච්චි කරගෙන කවදාවත් දේශපාලන ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්නේ නැහැ සහයෝගයක් දෙන්නේ නැහැ ඒ කිසිම දෙයක් නැහැ මං ඉන්න පුළුවන් තාක්කල් මට උගන්වන්න පුළුවන් තාක්කල් මම කකුල් දෙක හිටගෙන ඉන්න පුළුවන් තාක්කල් මට මගේ උපරිමයම මගේ දරුවන්ට මගේ දෙමව්පියන්ට මං කරනවා මාව විශ්වාස කරන තාක්කල් ඒගොල්ලොන්ට මගේ ඉගැන්වීම් හොඳයි කියලා හිතන තාක්කල් ඒගොල්ලෝ සහභාගී වෙයි සහ මම මගේ දරුවන්ට ඉලක්කයට දුවන්න හරියට වේගෙන් දුවන්න ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි යහපත් වෙන්න ඕන ආකල්ප ලස්සන වෙන්න ඕන ලස්සනට හිතන හිතක් තියෙන්න ඕන එහෙම ලස්සන දරුවෙක් එක්කයි මම ඉස්සරහට යන්නේ මගේ වෘත්තියෙන් ඒ නිසා මම අඬන්නේ නැහැ කිව්වට ඇඬුනේ හිතේ සතුටට හොඳේ ඒ නිසා හැමෝටම ස්තුතියි ලයිව් එක බලන් හිටියට මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා try කරන්නේ මගේ හිතට ඉද්දන්න නම් මම ඔන්න සමාජ මාධ්‍ය හසුරවන්නේ බලන්නේ නැහැ හොඳේ බලන්නේ නැහැ නිසා ඒක අසාර්ථකයි මොකද මට හොඳ ඒවා විතරක් මට channel සේවන මගේ කට්ටිය මට එන මම ඒවා විතරක් බලලා සතුටු වෙනවා මං අනිත් අයගේ නරක සිතුවිලි මට වෙනස් කරන්න බෑනේ ඒ නිසා ඒගොල්ලෝ තව කෙනෙක් වෙනස් කරනවට වඩා මං උත්සාහ කරේ මේ ලයිව් එකෙනුත්
මාව දැනේවා. ඒ හිත් ඒ හදන පෝස්ට් හදන වෙලාවට ඒ හිත්වලට මං කරන්නේ ලොකු පව් වැඩක් කියලා දැනේවා. දෙවියෝ ඉන්නවා මාත් එක්ක. නේද? මං කරන්නේ මං විශ්වාස කරන උඩ ඉන්න දෙවියන්ව යහපත විසින් ආරක්ෂා කරනවා නම් මාව නැති වෙන්නේ නැහැ. ඒක මං විශ්වාස කරනවා. ඒ නිසා මම ආදරෙන් මතක් කරනවා. මට ආදරය කරපු හැමෝටමත් ස්තුතියි. ලබන අවුරුද්දෙත් මීට වඩා ලස්සනට කරනවා. මීට වඩා ප්‍රබලව කරනවා. මීට වඩා දරුවන්ට තව හීන පෙන්නන ඉලක්කයට දුවන්න පුතේ දිනන්න පුතේ කියන ධෛර්යය මන් දෙනවා. ඒක මම නවතින්නේ නැහැ. ඔබ කොච්චර නරක මිනිස්සු. හොඳ මිනිස්සුගේ ආශිර්වාදය මා සමගයි. කොච්චර ගල් ගැහුවත් ඒ ගල් මගේ මුල මල් වෙනවා හැමදාමත්. ඒ නිසා ඒ පාරේ මං යනවා මොනාම හරි කාගේ හරි කුංචි හරි හිත රිදවීමක් වුණා නම් මගේ මොනාම හරි දෙයකින් ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. එහෙම වුණා නම් 10 වාරයක් සමා වෙන්න කාගත් හිත රිදන්න ඕනේ නැහැ. පාසලේ ගුරුවරයා අංක 1 මං ආයෙත් කියනවා අන්න ඒක ඉස්මතු කරනවා මං දැක්කා. පාසලේ ගුරුවරයා අංක 1 මම පුංචි ගුරුවරියක් දරුවෝ ආදරය කරනවා. සමා වෙන්න වරදක් වුණා.